වයිටෙක් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මතක ඇතුව channel එක subscribe කරලා comment එකක් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. වෙනස්ම විදිහේ අප්ඩේට් කීපයක් WhatsApp තුලට එකතු වෙලා තියෙනවා. හරි දැන් අපි බලමු මේ අප්ඩේට් මොනවද කියලා. පළවෙනි අප්ඩේට් එක ඔන්න දැන් අපිට පුළුවන් WhatsApp profile එකට DP දෙකක් දාන්න. අපේ profile picture එකයි animate avatar picture එකයි දෙකම දැන් අපිට DP එකට දාන්න පුළුවන්. profile එක බලන කෙනාට මෙන්න මේ විදිහටයි පෙන්වන්නේ. හරි දැන් අපි බලමු මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඔයා පළවෙනිටම WhatsApp app එකේ settings වලට එන්න. ඊළඟට DP එක touch කරලා profile එකට එන්න. ඊළඟට edit වලට යන්න. මෙතනින් ඔයා මෙන්න මේ avatar කියන option එකට තමයි යන්න ඕනේ. ඔයාගේ මේ විදිහට මෙතන මේ setting එක තිබුණේ නැත්නම් ඔයාට settings වල avatar කියන option එක හරහා මෙතෙන් යන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනට ගිහිල්ලා get started කියන එක දෙන්න. ඊළඟට මේ create from selfie කියන එකට යන්න. ඔන්න දැන් ඔයාට පුළුවන් කැමරා එක හරහා ඔයාගේ selfie එකක් ගන්න. selfie එක අරගෙන ඔයාට avatar එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක publish කරගන්න. ඊළඟට මෙන්න මේ විදිහට අපේ profile එකේ preview එක පෙන්නනවා. මෙතන avatar එකේ animations කීපයක් පෙන්නනවා. ඔයාට කැමති එකක් select කරගෙන save දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ profile එකේ මෙන්න මේ විදිහට DP දෙකක් අපිට බලා ගන්න පුළුවන්. profile එකට එන වෙන කෙනෙක්ට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මම හිතනවා මේ අප්ඩේට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන ගොඩක් ලස්සන අප්ඩේට් එකක් කියලා. WhatsApp තුලට අලුතින්ම එකතු වෙලා තියෙන දෙවෙනි අප්ඩේට් එක අපි ඉස්සර WhatsApp settings වලට ගියේ මෙන්න මේ තිත් තුන දීලා අලුත්ම අප්ඩේට් එකට අනුව මේ හරහා අපිට settings වලට යන්න බෑ. අලුත්ම අප්ඩේට් එකට අනුව මේ setting එක home page එකේ ඉහළට මේ විදිහට ලබා දීලා තියෙනවා. මෙන්න මේ profile icon එක දීලා තමයි අපිට දැන් WhatsApp settings වලට යන්න පුළුවන්. මේ WhatsApp තුලට අලුතින්ම එකතු වෙලා තියෙන තුන්වෙනි අප්ඩේට් එක ඉස්සර අපිට නොදන්න භාෂාවක මැසේජ් එකක් ආවොත් අපි මේ මැසේජ් එක translate කරගන්නේ Google Translate වගේ app එකක් භාවිතා කරලා. නමුත් දැන් අපිට මේ දේ කරන්න WhatsApp තුලින්ම setting එකක් ලබා දීලා තියෙනවා. ඕනෑම මැසේජ් එකක් ක්ෂණිකව අපිට තේරෙන භාෂාවකට automatically translate වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාට අරාබි භාෂාවෙන් යම් කෙනෙක් මැසේජ් කරනවා. ඔයාට පුළුවන් ඔයාට ආව නොතේරෙන මැසේජ් එක උඩ ටික වෙලාවක් lone touch කරගෙන ඉන්න. ඊළඟට මෙන්න මේ dot තුන දෙන්න. ඉතින් මෙතනට ආවම ඔයාට බලා ගන්න පුළුවන් වෙයි අලුතින් translate කියලා option එකක් add වෙලා තියෙනවා. ඔයා මේකට තමයි යන්න ඕනේ. දැන් ඔයාට පුළුවන් මේ choose කියන option එක දෙන්න. මෙන්න මෙතනින් ඔයාට පුළුවන් chat එක ආව භාෂාව තෝරගන්න. මෙතන භාෂා කීපයක් තියෙනවා. මට අරාබි භාෂාවෙන් ඇවිත් තියෙන නිසා මම අරාබි භාෂාව දෙනවා. ඒ වගේ මෙතන තව භාෂා කීපයක් තියෙනවා. ඉතින් ඔයා මේක දුන්නාට පස්සේ download දුන්නාට පස්සේ ඔයාට මේ continue දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැනට අපිට මේකෙදී translate වෙන භාෂාවත් select කරන්න බෑ. English වලට පමණයි දැනට අපිට translate කරගන්න පුළුවන්. ඉදිරියට අපි සිංහල භාෂාවත් බලාපොරොත්තු වෙමු. දැන් ඔයා මේ translate all new messages in this chat කියන setting එක on කරගන්න. ඊළඟට ඔයාට මේ translate කියන option එක දෙන්න පුළුවන්. ඔන්න ඔයාට පේනවා ඇති මෙතන අරාබි භාෂාවෙන් තිබුණු message එක English වලට පරිවර්තනය වුණා. ඉතින් දැන් ඉඳලා මේ chat එකට අරාබි භාෂාවෙන් එන ඕනෙම මැසේජ් එකක් ඒ වෙලාවෙම ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා දෙනවා. ඔයාලට පේනවා ඇති මට එන හැම මැසේජ් එකක්ම ඔටෝමැටිකලි මේ විදිහට පරිවර්තනය කරලා දෙන විදිහ. ඒ වගේම මේක හදන chat එකට විතරයි මේක සපෝට් කරන්නේ. ඔයාලට තවත් භාෂාවකින් ඒ කියන්නේ හින්දි භාෂාවෙන් වෙනත් chat එකකින් මැසේජ් එකක් එනවා නම් ඔයාලට ඒ chat එකටත් ගිහින් මේ setting එක හින්දි වලට හදා ගන්න පුළුවන්. එතකොට ඒ chat එකේදී හින්දියෙන් එන හැම මැසේජ් එකක්ම ඔයාලට ඉංග්‍රීසි වලින් පෙන්නනවා. හතරවෙනි අප්ඩේට් එක ස්ටේටස් අප්ඩේට් එකක්. අපිට මේ වෙනකොට වෙනස්ම ෆීචර් එකක් ස්ටේටස් වලට ඇඩ් වෙලා තියෙනවා. මම ඔයාලට මේක පළවෙනිටම පෙන්නලා ඉන්නම්. මේක පළවෙනිටම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට ස්ටේටස් වලට ගිහිල්ලා ඊළඟට ෆොටෝ එකක් ස්ටේටස් දාන්න තෝරගන්නවා. ඊළඟට මම මෙන්න මෙතන මේ තියෙන ස්ටේටස් ඉන්ක්ලූඩ් කියන ඔප්ෂන් එක දෙනවා. ඉතින් ස්ටේටස් එකක් විදිහට ෆොටෝස් වීඩියෝස් හෝ ටෙක්ස්ට් එකක් දාන්න ගියොත් මෙන්න මේ විදිහට allow sharing කියලා අලුත් ෆීචර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක on කරලා ස්ටේටස් දානවා නම් ඕනෙම කෙනෙකුට ඔයාගේ ස්ටේටස් එක එයාගේ ස්ටේටස් එක විදිහට දාගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ස්ටේටස් එක විදිහට share කරගන්න පුළුවන්. ඔයා මේක on කරලා දානවා නම් ඔයාගේ ස්ටේටස් බලන කෙනාට මෙන්න මේ විදිහට repeat icon එකක් පෙන්නනවා. එයාට මේක click කරලා කෙලින්ම මෙන්න මේ විදිහට ස්ටේටස් එක තමන්ගේ ස්ටේටස් එක විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයා මොන හරි පර්සනල් දෙයක් දානවා නම් මේක ඕෆ් කරලා දාන්න. නැත්නම් ඔයාගේ ස්ටේටස් වෙනත් අයට කෙලින්ම ෂෙයා කරලා අරගන්න පුළුවන්. පස්වෙනි අප්ඩේට් එක අපිට මේ Meta AI හරහා වෙනස්ම ෆීචර්ස් කීපයක් මේ WhatsApp තුලට එකතු වෙලා තියෙනවා. ඔයා හිතන්න ඔයාට මෙන්න මේ වගේ නොදන්න දෙයක කවුරු හරි ෆොටෝ එකක් එවනවා. ඔයාට අවශ්‍ය වෙනවා ඒ දේ මොකක්ද, ඒ දේ පිළිබඳව විස්තර දැනගන්න. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට දැන් කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒ අදාළ මැසේජ් එක උඩ ටික වෙලාවක් lone touch කරගෙන ඉන්න. ඊළඟට මේ උඩින් තියෙන dot තුන දෙන්න. මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් අලුතින් Ask Meta AI කියලා ෆීචර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා මේක දෙන්න.
එතකොට අපිව මෙන්න මේ විදිහට Meta AI ඉන්ටර්ෆේස් එකට ඒ ෆොටෝ එකත් එක්කම එනවා. ඔයාලට පුළුවන් මෙතන මේක මොකක්ද කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ සෙන්ඩ් කරන්න පුළුවන්. ඔන්න ඔයාලට පේනවා ඇති Meta AI හරහා මට හැම විස්තරයක්ම මේක පිළිබඳව ලබා දුන්නා. ඔයාලට පේනවා ඇති හරියටම රීඩ් කරලා හරිම විස්තර මට ලබා දීලා තියෙනවා. මේක ෆොටෝස් වලට විතරක් නෙමෙයි ඔයාලට මැසේජ් එකක් ආවත් ඒකටත් වැඩ කරනවා. ඔයාලට කාගෙන් හරි නොදන්න දෙයක් පිළිබඳව ටෙක්ස්ට් මැසේජ් එකක් ආවත් මේ ඔප්ෂන් හරහා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී අපිට මේ හරහා ගොඩක් වැඩ කරගන්න පුළුවන් වේවි. WhatsApp තුලට අලුතින් එකතු වෙලා තියෙන 6 වෙනි ෆීචර් එක about feature එකක්. ඔයා පළවෙනිටම WhatsApp settings වලට ගිහිල්ලා ඊළඟට ඔයාගේ profile එකට එන්න. ඊළඟට about වලට යන්න. ඉතින් about වලට ආවහම ඔයා අලුත්ම අප්ඩේට් එකේ නම් ඉන්නේ මෙන්න මේ විදිහට වෙනස්ම ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉස්සර අපිට about එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් උනේ. ඔයාලට පේනවා ඇති දැන් ෆීචර්ස් කීපයක් එකතු වෙලා තියෙනවා. ඔන්න දැන් අපිට පුළුවන් about text එක දානකොට දවස් කීයක්ද ඒක තියෙන්න ඕනේ කියලා ටයිම් එකක් සිලෙක්ට් කරලා දාන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඉදිරි දවසක ඔයා travel කරන්න යනවා. එහෙමනම් ඔයාලට පුළුවන් traveling කියලා දෙන්න. ඊළඟට මේ duration කියන ඔප්ෂන් එක දෙන්න. මේ හරහා ඔයාලට පුළුවන් ඔයාගේ ඉන්න තත්වයේ පැය සහ දවස් ගාන සිලෙක්ට් කරගන්න. සතියක් නම් ඔයාලට සතියක් දෙන්න පුළුවන්. දවස් දෙකක් නම් ඔයාලට දවස් දෙක දෙන්න පුළුවන්. ඊට වඩා දවස් ගානක් ඔයා සිලෙක්ට් කරගන්නවා නම් මේ ඔප්ෂන් හරහා ගිහින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා මේක හරියට සෙටප් කරගත්තට පස්සේ ඔයාලට මේ save දීලා right දෙන්න පුළුවන්. එතකොට ඔයා ඒ දාපු about එක දින දෙකක් පෙන්නනවා. දින දෙකකින් ඉවත් වෙනවා. ඉතින් මෙන්න මේ හරහා අපිට පුළුවන් අපේ profile එකට එන කෙනෙකුට අපි ඉන්න තත්වය දන්වන්න. WhatsApp වලට අලුතින් එකතු වෙලා තියෙන 7 වෙනි අප්ඩේට් එක ඔයාට ස්ටේටස් වලට ගියාම ඔයාගේ ස්ටේටස් ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට වෙන්න ඇති පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාලා සමහර විට පහළට ලිස්ට් එකට පෙන්වනවා ඇති. අලුත්ම අප්ඩේට් එකට අනුව large thumbnail ස්ටේටස් ඉන්ටර්ෆේස් එක මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඔයාට මේක දාගන්න ඕනේ නම් පොඩි දෙයක් කරන්න ඕනේ. ඔයාට පුළුවන් මෙතන පහළින් තියෙන WhatsApp channel එකක් follow කරන්න. මම මෙන්න මේ විදිහට මේ WhatsApp channel එකක් follow කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මාව මෙන්න මේ විදිහට large thumbnail status interface එකට වෙනස් වුණා. WhatsApp තුලට අලුතින් එකතු වෙලා තියෙන 8 වෙනි අප්ඩේට් එක WhatsApp call update එකක්. අපිට දැන් WhatsApp call එකක හෝ WhatsApp group call එකකදී Zoom එකේදී වගේ react කරන්න පුළුවන්. ඔයා හිතනවා යම් කෙනෙක් එක්ක call එකක ඉන්නවා. ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන 3 dot දෙක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් emoji 6ක් ලබා දීලා තියෙනවා. ඔයාට කැමති එකක් දෙන්න පුළුවන්. එතකොට call එකේ අනිත් පැත්තේ ඉන්න කෙනාටත් ඔයා select කරපු emoji එක පෙන්නනවා. 9 වෙනි අප්ඩේට් එක මේ වෙනකොට WhatsApp video call interface එකට ගොඩක්ම වෙනස් විදිහේ features කීපයක් add වෙලා තියෙනවා. ඔයා හිතන්න ඔයා WhatsApp audio call එකක ඉන්නවා. අපි ඉස්සර normal audio call එකක ඉඳලා video call එකක් ගන්න ඕනේ වුණොත් අනිත් කෙනාට අනිවාර්යයෙන්ම මේ video icon එක දීලා request එකක් යවන්න ඕනේ. නමුත් දැන් එහෙම නැහැ. ඔයාට පුළුවන් මේ video icon එක දීලා ඊළඟට switch දෙන්න. එතකොට එහා පැත්තේ ඉන්න කෙනාට කෙලින්ම ඔයාව පේන්න ගන්නවා. ඒ කියන්නේ මේ අලුත්ම අප්ඩේට් එකට අනුව එයාට දිගටම ඔඩියෝ කෝල් එකේ ඉන්න පුළුවන්. ඔයා විතරයි වීඩියෝ කෝල් එකට ජොයින් වෙලා ඉන්නේ. ඔයාගේ මූණ එයාට පේනවා, එයාගේ මූණ ඔයාට පේන්නේ නැහැ. වීඩියෝ කෝල් ඉන්ටර්ෆේස් එකට ඇඩ් වෙලා තියෙන දෙවෙනි ෆීචර් එක අපිට ඉස්සර වීඩියෝ කෝල් එකක් එනකොට ඒ වීඩියෝ කෝල් එක ආන්සර් කළොත් අනිවාර්යයෙන්ම අපේ මූණ ඒ අදාළ කෙනාට පේනවා. වීඩියෝ කෝල් එක වීඩියෝ කෝල් එකක් විදිහටයි ආන්සර් වෙන්නේ. නමුත් දැන් අපිට එන වීඩියෝ කෝල් ඔඩියෝ කෝල් එකක් විදිහට අපිට ආන්සර් කරන්න පුළුවන්. ඔන්න මට වීඩියෝ කෝල් එකක් එනවා. මට පුළුවන් මේ වීඩියෝ කෝල් එකේ තියෙන turn off your video කියන ඔප්ෂන් එක දෙන්න. එතකොට මගේ පැත්තෙන් විතරක් මේ වීඩියෝ කෝල් එක ඔඩියෝ කෝල් එකක් බවට කන්වර්ට් වෙනවා. දැන් අපිට පුළුවන් ආන්සර් කරන්න. එතකොට එයාව මට පේනවා, මාව එයාට පේන්නේ නැහැ. ඔඩියෝ කෝල් එකක් විදිහටයි එයාගේ පැත්තෙන් පෙන්වන්නේ. ඉතින් මේ අප්ඩේට් එකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන අප්ඩේට් එකක්. 11 වෙනි අප්ඩේට් එක accessibility menu අප්ඩේට් එකක්. ඔයා පලින්ටම WhatsApp main settings වලට එන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට accessibility කියලා මෙනු එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේ මෙනු එක ඇඩ් වෙලා ගොඩක් කල්, නමුත් අලුත් ෆීචර් එකක් මේ මෙනු එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ setting එකට ගියාම increase contrast කියලා මෙන්න මේ විදිහට අපිට setting එකක් බලා ගන්න පුළුවන්. මේ හරහා අපිට පුළුවන් screen එකේ අකුරු වල සහ notification වල dark ගතිය මදි නම් dark කරගන්න. ඔයා මේක on කළොත් notification සහ front එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. off කළොත් මෙන්න මේ විදිහටයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට දැන් dark ගතිය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් වලට දැන් WhatsApp features ලබා දීලා තියෙනවා. අපිට දැන් WhatsApp තුලට emoji කවුරු හරි යවුවොත් මෙන්න මේ විදිහට animate වෙනවා. ඒ වගේම sticker කොහොමත් animate වෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ animation කියන එකට ගිහිලා මේ ටික off කරලා දාන්න. එතකොට නැවතත් කිසිම වෙලාවක මේ stickers සහ emoji animate වෙන්නේ නැහැ.
මං හිතනවා මේ ෆීචර් එකත් කෙනෙකුට වැදගත් වෙයි කියලා. ඉතින් මෙන්න මේ ෆීචර්ස් ටික තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ගැටලු යෝජනා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අලුතින් එන වීඩියෝ බලන්න ඕනි නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න යන්න.